ඔයාලට ඒකේ ගණන් 26ක් මම හදන්න කිව්වනේ. ඒ 26 ඇතුලේ හදන්න බැරිව ගන්න. හරි. මම දන්නවා ඔයාලට හදන්න බැහැ කියන ගණන් ටික. නමුත් ඔයාලා කියන්න බලන්න. මොනවාද අපි හදන්න ඕන ගණන් ටික? හය හැදුවා 7 පුළුවන්ද කියන්න 8 9 10 11 12 හදන්න ඕනේ. 12 වෙනි ගානේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. 12 වෙනි ගානේ කියනවා ABC ත්‍රිකෝණයක් සඳහා දැන් අපි ABC ත්‍රිකෝණයක් නිර්මාණය කළොත් මේ අභ්‍යන්තර කෝණ තුන තමයි ABC කියන්නේ. අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? අංශක 180 රේඩියස් 5. අභ්‍යන්තර කෝණ තුනේ එකතුව රේඩියස් 5. හරි නේද? එතකොට රේඩියන් 5 නම් අපිට සාධනය කරන්න තියෙන උදේ sin A සමානයි කියලා නේ. sin A සමානයි sin B ධන C කියලා සාධනය කරන්න තියෙනවා. එතකොට A ධන B ධන C සමානයි 5 නම් A සමාන වෙනවා නේද 5 ඍණ B ධන C ට. A සමාන වෙනවා 5 ඍණ B ධන C ට. හරිද? A සමානයි 5 ඍණ B ධන C. එතකොට දැන් මෙතන කෝණ දෙකක් සමානයි. ඒ කියන්නේ මේ කෝණේ sin නගේ. සමාන වෙනවා මේ පැත්තේ තියෙන කෝණේ sin නගේ. තේරුම් ගන්න කෝණ දෙකක් සමානයි නම් මේ කෝණවල sin අනුපාත සමානයි. එතකොට sin A සමානයි sin 5 ඍණ B ධන C. එතකොට sin A සමානයි sin 5 ඍණ B ධන C කියන්නේ කවුරුද? 5 ඍණ B ධන C. එතකොට අපි මේක සලකන්නේ දෙවෙනි වෘත්ත ඛණ්ඩයේ කෝණයක් විදිහට. 5 ඍණ B ධන C සලකන්නේ දෙවෙනි වෘත්ත ඛණ්ඩයේ කෝණයක් විදිහට. එහෙනම් මෙයා පරිපූර්ණකයි. පරිපූර්ණකය එන්න sin B ධන C. මොන උත්තරේ? දෙවි හතරයි. එහෙනම් දැන් අපි දන්නවද sin 5 ඍණ θ කියන්නේ කවුද? sin 5 ඍණ θ කියන්නේ sin θ. එහෙනම් මෙතන θ වගේ ඉන්නේ කවුද? B ධන C කෝණය. හරි කෝණය. එහෙනම් B ධන C කෝණය තමයි θ වගේ ඉන්නේ. right. එතකොට මතක තියාගන්න මෙතනදී මේක සුළු කෝණයක් විදිහට තමයි සලකන්නේ. 5 ඍණ θ කියන්නේ දෙවෙනි වෘත්ත ඛණ්ඩයේ දෙකේ sin ධනයි. එහෙනම් sin A සමානයි sin 5 ඍණ B ධන C කියන්නේ sin B ධන C. හරිද? දැන් ප්‍රශ්නාංක 12ට යනකම් ගැටලු මොකුත් නැහැ කියනවා ගන්න. හැමෝම වගේ කිව්වොත් කයින් හැමෝම කියනවා. ඔයාලට දින ගැටලු නැහැ. 13 වෙනි ගාන බලන්න. මේක ලියාගන්න ඉන්නේ. අද කවුද අඩු? मैंने कैसे Hirushali
මගේ දෙකේ තමයි. තුනේ කරේ. හවුද? අප්සයි පංචාරි පංචාරි කියන මෙතන ડોට් එකක් තියෙනවද? ධාතුන්වෙනි ගාන හදද්දී 13වෙනි ගාන හදද්දී A ධන B ධන C සමානයි 5 දෙකෙන් වැඩි කරද්දී 2A ධන 2B ධන 2C සමානයි 2 5. දැන් බලන්න උත්තේ ඔයාලා උත්තර කරද්දී 2A සමානයි 2 5 ඍණ 2B ධන 2C. අපි මේකේ sin ගත්තොත් sin 2A සමානයි sin 2 5 ඍණ 2b ධන 2c. එතකොට sin 2 5 කියන්නේ අපි මෙතන මෙහා සුළු කෝණයක් විදිහට සලකන්නේ. අපිට මේ කෝණය මහා කෝණ වුණත් සුළු කෝණ වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ කෝණය අපි θ කියලා හිතුවොත් sin 2 5 ඍණ θ කියන්නේ ඍණ sin 2b ධන c නේද උදේ. sin 2 5 ඍණ θ කියන්නේ 4 වෙනි වෘත්තඛණ්ඩයේ 4 වෙනි වෘත්තඛණ්ඩයේ sin ඍණයි ऋण sin 2b ධන 2c. එතකොට sin 2a සමානයි ऋण sin 2b ධන 2c. right බලන්න ඕගොල්ලෝ ඊළඟ දෙක තනියම හදන්න මේ ආකාශයෙන් 14 සහ 15 කියන ගණන් වලට මම මේ කියලා දුන්න සංකල්පය යොදන්න බලන්න. 14 15 කියන ගණන් දෙක හදන්න. තේරුම් ගන්න ඕනේ 14 වෙනි ගාන හදද්දී 14 වෙනි ගාන හදද්දී A සමානයි 5 ඍණ B ධන C කියලා ලියාගමු අපි. cos අනුපාතයක කියන cos A සමානයි cos 5 ඍණ B ධන C. එතකොට cos A සමානයි cos 5 ඍණ B ධන C කියන්නේ cos 5 ඍණ B ධන C කියන්නේ cos 5 ඍණ. උදේ බලන්න දෙවෙනි වෘත්තඛණ්ඩයේනේ 5 ඍණ කියලා B ධන C නෙමෙයි මොන කෝණේ තිබ්බත් දෙවෙනි වෘත්තඛණ්ඩයේ කියලා අපි සලකන්නේ. එතකොට ඍණ cos B ධන C. එමය ගන්න. 15 වෙනි ගාන ඒක අපි දෙකෙන් බෙදන්න ඕනේ. මේ තියෙන විදිහට හදාගන්න. A ධන B ධන C සමානයි 5 නම් එක පැත්තක A ධන B තියනවා නම් ඔයාලා A ධන B උත්තර කරගන්න 5 ඍණ C. දැන් මේක බෙදලා තියෙන්නේ දෙකෙන්. එහෙනම් මේවත් දෙකෙන් බෙදන්න ඕනේ. ඔයගොල්ලෝ දෙපැත්තම දෙකෙන් බෙදන්න. එතකොට A ධන B බෙදීම 2 සමානයි 5 බෙදීම 2 ඍණ C බෙදීම 2යි. එහෙනම් මේකේ tan අනුපාතයට අරන් තියෙන්නේ
tan A ධන B බෙදීම දෙක සමානයි tan 90 ඍණ C බෙදීම දෙකයි. tan A ධන B බෙදීම දෙක සමානයි tan 90 ඍණ කියන්නේ මේක පරිපූරක කෝණයක්. අනුපූරක කෝණයක්. අනුපූරක tan 90 ඍණ කියන්නේ cot C බෙදීම දෙකයි. cot C බෙදීම දෙකයි. තේරෙනවනේ? මම හිතන්නේ 16 17 18 මම හදන්න වෙයි කියලා. 19 තාම හදන්න බෑ මට එදා කියන්න බැරි වුණා. අනේක හදුවද ගන්න? හදේ ඉතින් හදන්න පුළුවන්. හදන්න පුළුවන්. අල්ෆාට දීලා තියෙනනේ 5 බෙදීම 3යි කියලා. isi dekai isi 4යි තමයි හදන්න බැරි. isi dekai isi 4යි අතාරින්න. හරි 16 හදන්න ඕනද කියන්නේ මේ ගණන් ටික හදන්න එතකොට ඔයගොල්ලන්ට මේ පාඩම් පුළුවන් ඉතින් ආය අමතර මහා ලොකු වැඩ කරන්න ඕනේ නැහැ 17 හදන්න ඕනද 18 19 හදන්න ඕනේ පිරිමි ළමයි ඉන්නවද 19 ආවුද්දද ආවා හදන්න ඕන නම් කියලා තමන් විතර නම් ඉන්නේ ඒක හරි කියන්න ඕනේ හදන්න ඕනේ alpha 5 බෙදීම 3යි cos alpha cos 2 alpha cos 3 alpha cos 4 alpha cos 5 alpha cos 6 alpha දෙනල්ද එතකොට alpha ට 5 බෙදීම 3 ආදේශ කරොත් cos 5 බෙදීම 3 cos 2යි 5 බෙදීම 3 cos 5 cos 4යි 5 බෙදීම 3 cos 5යි 5 බෙදීම 3 cos 2යි 5 ඕනේ නේ උදේ දන්න පද ගොඩක් තියලා දැන් දන්නේ ඔය ආදේශ කරගන්න ඕනේ මෙයා දන්නවනේ වගුවට අනුව භාගය cos 2යි 5 බෙදීම 3 ලියන්න පුළුවන් cos 2යි 5 බෙදීම 3 කියන්නේ 5 දින 5 බෙදීම 3යි. උදාහරණ 2යි 5 බෙදීම 3 කියන්නේ 5 දින 5 බෙදීම 3යි. ඒක කොහොමද අපි හිතන්නේ? මම කියලා දෙන්නම් ක්‍රමයක් උදාහරණයක්. දැන් cos 2යි 5 බෙදීම 3 කියන්නේ මෙතන තියෙන්නේ 3. මේ 2යි 5 කියන එක ලියාගන්න 2යි 5 ලියාගන්න උදේ මේ විදිහට. හරි? මෙතන තියෙන්නේ 3නේ ආසන්න තුනේ ගුණාකාරයක් ඇසුරේ දැන් අපි දෙකට ආසන්න තුනේ ගුණාකාරය 3නේ ඔයාලට තේරෙනවද දෙකට ආසන්න තුනේ ගුණාකාරය 3 එහෙනම් 2යි 5 ලියනවා 3යි 5 ලියන 5 කියලා ඊට පස්සේ පියවරේදී ඔයාලා මේක 3ෙන් බෙදන්න cos මෙයා 3ෙන් බෙදද්දි 5 මෙයා 3ෙන් බෙදද්දි 5 බෙදීම 3යි. අන්න ඔය විදිහට හදාගන්න. 2යි 5 කියන්නේ මේක නම් ඉතාම සරල එකක්. අනිත් ඒවා ගන්නේ
අපි යට තියෙන සංඛ්‍යාවට ආසන්න ගුණාකාරයක් ඇසුරින් උඩ තියෙන කෙලියා ගන්නවා. දැන් 2යි 5 තියෙන්නේ 3යි 5 ඍණ 5. දෙන්නද? දැන් මොකද වෙන්නේ? මේ 5 කියන්නේ 180. මේක මේ පරිපූර්ණ අවස්ථාවේ සුළු වෙනවා. වෘත්ත ඛණ්ඩය ගත්තොත් පය දින පය බෙදීම 3 අංශක 120නේ. 2යි පය බෙදීම 3 දෙවෙනි වෘත්ත ඛණ්ඩයේ cos අගේ කීයද? ඍණයි. අපි ඉතල ලියාගනිමු. මේක හරියි. දැන් cos π වලගේ අන්න අද මම ඔය ටික කියලා දෙනවා ඔයගොල්ලන්ට. cos π කියන්නේ මොකද මේ ඉර උඩ ආගියා. cos π කියන්නේ කෙලින්ම ඉර උඩ. මේ ඉර උඩ ආගිය කොහොමද හොයාගන්නේ? cos π වලගේ ඉර උඩ ආගියා. කොහොමද ඒක හොයාගත්තේ? එයා මොන වෘත්ත ඛණ්ඩයද? cos π කියන එක නම් මොන වෘත්ත ඛණ්ඩයද? එකකටවත් නැහැ නේද? ඉර උඩ කියන්නේ වෘත්ත ඛණ්ඩයකට අයිති නැහැ. එතකොට ඒකේ අගේ කොහොමද හොයාගත්තේ? උරුවල කියලා. ඈ? මම දාලා තිබ්බනේ මොකක් හරි වීඩියෝ එකක්. වැරදිලාවත් දෙන්න එපා. පැපත් ඉන්නේ මේක ඇතුලේ. ධර්ම කන්තියක්. ඊයේ වීඩියෝ එකක් බැලුවා නම් ඒකේ තියෙන cos 5 වල. අද මම කියලා දෙන්නම් ප්‍රස්තාරික ඒවා ගන්න විදිහ. තේරෙනවද? එහෙනම් cos 5 වලගේ ඍණ එකයි කියලා අපි දැනට පිළිගමු. මම නේද ගන්න විදිහ කියලා දෙන්නම්. මේ අභ්‍යාස සාකච්ඡා කරලා ඊළඟට තියෙන එක තමයි. හරි? cos 5 වලගේ ඍණ එකයි. තේරෙනවද? එතකොට cos 4යි 5 බෙදීම 3 කියන්නේ දැන් දැන් 4යි 5 බෙදීම 3 කියන එකත් මේ විදිහට කඩාගන්නේ කොහොමද? මේ මෙතඩ් එක අල්ලගන්න. එතකොට කවදාවත් ඔයාලට ගණන් 100ක් හදන්න ඕනේ නැහැ මේවා තේරුම් ගන්න. 4යි 5 ආසන්න 3 ගුණාකාරයක් ඇතුලේ ලියාගන්න කොහොමද? 4යි 5 ආසන්න 3 ගුණාකාරයක් ඇතුලේ ලියාගන්න කොහොමද? 3යි 5 ධන 5. දැන් 3ෙන් බෙදද්දි 5 ධන 5 බෙදීම 3යි. එයා වෙලා හරිනේ. 5 ධන 5 බෙදීම 3යි. එහෙනම් 4යි 5 බෙදීම 3 ලියන්න පුළුවන්. 5 ධන 5 බෙදීම 3. හරි. මට හැමෝම කියන්න 5යි 5 බෙදීම 3 කොහොමද ලියාගන්නද? 5යි 5 බෙදීම 3 කොහොමද ලියන්නේ? හදපු ළමයි හිතපු විදිහ කියන්නේ. දැන් කියන්නේ 5යි 5ට ආසන්න 3 ගුණාකාරය කවුද? ආසන්න 3 ගුණාකාරය. ඈ? 5යි 5ට 5ට ආසන්න 3 ගුණාකාරය කවුද? ඈ? 6 නේද? 5ට ආසන්න 3 ගුණාකාරය 6. එහෙනම් 5යි 5 ලියනවා 6යි 5 ලියන 5 කියලා. දැන් 3ෙන් බෙදද්දි කී දෙන්නේ? 3ෙන් බෙදද්දි 2යි 5 ඍණ 5 බෙදීම. එහෙනම් එයා ලියන්න 2යි 5 ඍණ 5 බෙදීම 3. අවසානයේ cos 2යි 5 එකත් මම අද කියලා දෙනවා එයාගේ අගේ 1යි. එයාගේ අගේ 1යි. හරිද? දැන් මේක සුළු කරමු. භාගයයි මෙහා පරිපූර්ණක ඍණ cos 5 බෙදීම 3යි. මෙහා ඍණ 1යි. මෙහා 5 ධන කියන්නේ පරිපූර්ණකයි. 5 කියන්නේ 180 පරිපූර්ණකයි. cos මේක යන්නේ මොකද තුන්වෙනි වෘත්ත ඛණ්ඩයට. එහෙනම් ඍණ cos 5 බෙදීම 3යි. cos 2යි 5. 2යි 5 කියන්නේ 5 ගේ නිකිල ගුණාකාර පරිපූර්ණකයි. මොකද්ද? 4වෙනි වෘත්ත ඛණ්ඩයේ 2යි 5 ඍණ කියන්නේ. එතකොට cos 5 බෙදීම 3යි. මෙතන 1යි. දැන් ආදේශ කරගෙන යන්න භාගයයි මෙයා ඍණ භාගයයි ඍණ 1යි ඍණ භාගයයි ධන භාගයයි 1යි. 1යි 2යි 3යි 4යි. භාග 4ක් කියන්නේ 16න් 1යි. ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ. ඍණ 16න් 1 උත්තරේ. ඍණ ලකුණු 3ක් නේ ගුණ වෙන්නේ නේ. 1යි 2යි 3යි. ධන 16න් 1 නෙමෙයි. ඍණ 16න් 1යි උත්තරය. දාන උත්තරේ වෙනස් කරගන්න ඍණ 16න් 1යි කියලා. මේ ගණන් වල සංකල්පය තේරුම් ගන්න ඕනේ. යම් ගාම් වෙලාවට මේ જાති අර જાති කිව්ව ගණන් ගන්නන්නේ. දැන් මේ ක්‍රමවේදය ඉගෙන ගන්න. හරි? මේක සෑලි දෙකකට කඩා ගන්න ක්‍රමවේදය ඉගෙන ගන්න. ඒක තමයි ඔයාලට
කවදා හරි ඉතුරු වෙන්නේ ගානක් හදන්නේ දැනුම කියලා අරන් යන්නේ ඒක තමයි. හරි. right. 20 හදන්න ඕනද? හරි. ඉස්සලා කියන අපි 20 බලමුද? 20 ගානේ තියෙන්නේ පරිපූර්ණක කෝණ. මම මේවා හිතන විදිය කියලා දෙන්නම් ඔයාලට. හරි? 20 වෙනි ගාන
20 ගාන දෙනා tan pi බෙදීම 20 තියාගන්න 3යි pi බෙදීම 20 5යි pi බෙදීම 20 7යි pi බෙදීම 20 9යි pi බෙදීම 20 දැන් මේක කෝණයක් දුන්නාම මේක ගානක් දුන්නාම හොඳට අහගන්න උදේ හැමෝම මෙන්න මේ ගානේ ඇතුලේ සමමිතිකත්වයක් තියෙනවා සමමිතිකත්වයක් කියන්නේ මෙයයි අතර මොකක් හෝ සම්බන්ධයක් හොයන්න ඕනේ මෙයයි අතර සම්බන්ධයක් හොයන්න ඕනේ මේක තනි කරන්න පුළුවන් දැන් මේක තනි කරන්න පුළුවන් කියන්නේ tan 5යි pi බෙදීම 20 සුළු කරත් පස්සර 4යි මැදපදේ tan pi බෙදීම 4යි අපි දන්න එකක් නේද tan pi බෙදීම 4 අපි දන්නවා අපි tan pi බෙදීම 20 දන්නේ නැහැ මේව අංශක කරලා හිතන්න එපා tan 3යි pi බෙදීම 20 අපි දන්නේ නැහැ අංශක වලින් හිතන්න එපා tan 7යි pi බෙදීම 20 අපි දන්නේ නැහැ tan 9යි pi බෙදීම 20 අපි නොදනිමු ඔන්න ඔය විදිහේ tan pi බෙදීම 4 යගේ කීයද tan pi බෙදීම 4 යගේ කීයද එකයි නේද එකයි නේ tan 45 කීයද pi බෙදීම 4 pi කියන්නේ 180 බෙදනවා 4 ඒකතොට 90 45 එයාගේ යගේ එකයි ඒක ප්‍රශ්නයක් නෑ දැන් මේ දෙන්න අතර තියෙන සම්බන්ධය හොයන්නේ මෙහෙමයි ඒ කෝණ දෙක එකතු කරලා හෝ අඩු කරලා බලන්න මේ අදාළ සමමිතික පදවල කෝණ එකතු කරලා හෝ අඩු කරලා බලන්න ඉස්සෙල්ලා එකතු කරලා බලමු pi බෙදීම 20 ධන 9යි pi බෙදීම 20 සමානයි කීයද pi බෙදීම 20 ධන 9යි pi බෙදීම 20 කීයද එන්නේ 10යි pi බෙදීම 20යි කියන්නේ 10 ගැඹුණා pi බෙදීම 2යි එතකොට මේ කෝණ දෙකේ එකතු අංශක 90යි මේවා මොන කෝණ කියලාද කියන්නේ කෝණ දෙකක එකතුව හෝ අන්තරය කියලා අපි අර්ථ දැක්වීමක් ලියාගත්තා මේ කෝණ දෙකේ එකතුව 90යි කියන්නේ මොන කෝණද ඒවා ඒවා කියනවා අනුපූරක කෝණ කියලා අනුපූරක කෝණ කියලා කියනවා දැන් ඔයාලට පුළුවන් මේ විදිහට මේ දෙන්නගේ කෝණ දෙක එකතුව බලන්න දෙන්නේ බලන්න 3යි pi බෙදීම 20 ධන 7යි pi බෙදීම 20 සමානයි pi බෙදීම 2යි pi බෙදීම 2යි එතනත් නේ එහෙනම් ඒවා මොන කෝණද අනුපූරක කෝණ දැන් ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් නේද tan pi බෙදීම 20 කොහොමද ලියන්නේ tan pi බෙදීම 20 මෙතනින් උක්ත කරලා ලියන්නේ කොහොමද ලියන්නේ 90 ඍණ මෙයා මේ පැත්තට ගෙනියන්නේ 90 ඍණ කියලාද 90 ඍණ 9යි pi බෙදීම 20 tan 3යි pi බෙදීම 20 ලියන්න පුළුවන් නේද මෙයා අඩු කරොත් 90 ඍණ 7යි pi බෙදීම 20 මැද tan pi බෙදීම 4 එකයි මෙතන tan 7යි pi බෙදීම 20 මම ඒවා වෙනස් කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා tan 7යි pi බෙදීම 20 මම ලියාගත්තා. ආයේ මේක 3යි pi බෙදීම 20 කියලා ලියන්නේ. ඒකට ආයේ වෙනසක් වෙන්නේ එක පැත්තක් වෙනස් කරනවා අනිත් පැත්ත එහෙම තියාගන්නවා. හරි. ඔන්න ඔය විදිහට ලියාගන්නවා. දැන් කියනවා මේ tan 90 ඍණ θ මේක θ කියලා හිතන්න. tan 90 ඍණ θ කොහොමද සුළු වෙන්නේ? tan 90 ඍණ θ සුළු වෙන්නේ කොහොමද? හොඳට හිතන්න tan 90 ඍණ θ මේක සුළු කරන්නේ පරිපූරකද අනුපූරකද කියලා තීරණය කරන්න දැන් අනුපූරකයි කියලා කිව්වනේ. එතකොට අනුපූරක නම් tan මොකද වෙන්නේ? මෙයා අනුපූරකයි. මොකද වෙන්නේ? tan මාරු වෙනවා cot බවටනේ. cot 9යි pi බෙදීම 20. මෙතනත් බලන්න tan 90 ඍණ θ. ඒ කියන්නේ cot 7යි pi බෙදීම 20. ගුණ කිරීම 1. මෙතන tan 7යි pi බෙදීම 20 tan 9යි pi බෙදීම 20 ඔන්න 20 මේ දෙක cot ආපහු තේරෙනවනේ tan 90 ඍණ θ cot θ හොඳට තේරුම් ගන්න මේක මේ මොහොතේ තේරුම් ගන්න ඊටකින් කල්පනා කරන්න එපා හැමෝටම තේරෙන 90 ඍණ θ cot θ කියලා ඉගෙන ගත්තනේ ඒ කියන්නේ ඒක කරන්නේ මොකද මුල්ම දවස්වල කරේ ඒ කියන්නේ මේ පාඩමේ මුල් කොටස එක tan 90 ඍණ θ tan 90 කියන්නේ පරිපූරකයි අනුපූරකයි මාරු වෙනවා. 90 තියනවා නම් මම කියන්නේ අනුපූරක කියලා 90 හෝ 90 උත්තේ ගුණාකාරය. ඊට පස්සේ cot උනාට පස්සේ cot අනුපාතය ලියන්න පුළුවන් 1ට tan කියලා.
මූලික සරල සාම්‍ය මේ කොට අනුපාතය ලියන්න පුළුවන් 1ට tan 9යි 5 බෙදීම 20 1ට tan 7යි 5 බෙදීම 20 ගුණ කිරීම 1 tan 7යි 5 බෙදීම 20 tan 9යි 5 බෙදීම 20 දැන් බලන්න උත්තරේ කීයද දෙන්නේ මේ බලන්න මෙයා කැපෙනවා එක්කෙනෙක් ඔක්කොම ගුණිතය ඔස්සේ මෙයා උඩ ඉන්නේ අර යටි ගුණිතය ඔස්සේ මෙයාත් කැපෙනවා උතර ඔක්කොම උත්තරේ සුළුලා සමානයි එකයි අවසාන උත්තරේ කීයද මේ ප්‍රකාශනයේ අගය කීයද කියලා නහන්නේ මේ ප්‍රකාශනයේ අගය කීයද එකයි දැන් තේරෙනවද හදන්නේ උතර ක්‍රමයේ තේරුම් ගන්න හදන්න මේ මොහොතේ මේක හිතන්න right කියලා ආරම්භන තේරුම් ගන්න මේක තේරුම් දැන් 21 වෙනි ගාන හදන්න පුළුවන් ඔය ක්‍රමයටම හරි ඔබ ලියාගන්න හොඳට තේරුම් අරන් කාලය අරන් ලියාගන්න. දැන් අපි ඊළඟට ඔගේ ඊළඟ ගාන හදමු 54යි 36 තියෙන ගාන. cot 54 tan 36 ඉස්සලා ගානේ හැදෙන්නේ tan 20 cot 70. 21 වෙනි ගාන cot 54 tan 36 tan 20 cot 70 ඔක අහගන්න උදේ දැන් මෙතන මේ තියෙන කෝණ දෙකේ සම්බන්ධ වල දකින්න ඕන උදේ කෝණ දෙක මම කියන්නේ හරි 54යි 36යි එකතු කරාම කීයද 90යි එහෙනම් මේවා මොන කෝණද මේවා අනුපූරක කෝණ මෙතන 20යි 70යි එකතු කරාම මොකද්ද උත්තරේ 90යි මේ කෝණ දෙක මොනවද අනුපූරක ඒ අනුව cot 54 කියන්නේ 90 ඍණ 36 යට තියෙනවා tan 36 කියලා. අපි 36 අසුරින් ලියාගමු. tan 20 කියන එක ලියනවා 90 ඍණ 70. යට ඒකත් අපි 70 නිසා ඒක 70 විදිහට ලියාගමු. දැන් මේක 90 ඍණ 36 කරලා මේක 90 ඍණ 54 කරොත් ගාන උඩයට මාරු වෙන එක විතරයි. අපි එක කෝණයක් තියාගමු. දෙකම 36 තියාගමු. නැත්නම් දෙක 54 තියාගමු. හරිද? එහෙම තියාගත්තාම cot 90 ඍණ 36 කියනොත් අනුපූරක කෝණයක් cot tan වෙනවා. tan 36 මෙතන tan 36. ඊට පස්සේ cot 90 ඍණ 70 කියන්නේ tan 70 මෙතන cot 70 යට තියෙන්නේ cot 70. මේ පද දෙක කැපිලා යනවා. එතකොට මෙතනින් එනවා 1යි මෙතනින් එනවා 1යි අවසාන උත්තරේ 2යි. දෙනනේ අවසාන උත්තරේ 2යි. ඊට පස්සේ 22 දැම්ම හදන්න බෑ. ඒකට පයිතකර සරල සාම්‍ය ඕන වෙලා. 23 ගෙදරින් හදන්න ඇතිනේ. 23 උත්තරේ එනවා. එනවද දන්නේ හදුවනම් එනවා. 24 දැම්ම හදන්න එපා. ඒ ගානේ වැරද්දක් තියෙනවා. 24 ගාන. 24 පොඩ්ඩක් තියන්නකො එක හදන්න ඕනේ. 25 හදන්න දැන්. 25 හොඳට හිතලා හදන්න. දැන් මේ ඉගෙන ගත්ත දේත් එක්ක හදන්න පුළුවන් ගාන. 25
tan එකේ ඉඳන් තියෙන්නේ tan 2 tan 3 කොහොම ගියාම tan 44 කියලා එකක් හම්බ වෙනවා. tan මැද අපි ලියා ගන්නවා අපිට ඕන විදියට. tan 45 tan 46 ඔක්කොම ගුණිතයෙන් තියෙනවා. දැන් එකට එකක් ගුණ කරලා තියෙන්නේ. ඊට පස්සේ tan 86 tan 87 මම වැඩිපුර ලියාගත්ත මේකේ රටාව ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕන නිසා. හරි. ඔයාලට පොඩි කාලයක් දෙන්නම් මේක හිතන්න. tan 1 2 3 44 45 46 86 87 right. බලන්න පොඩක් හිතන්න මම මැද්දෙන් දෙයක් ලියුවේ මේ රටාව තේරුම් ගන්න සමමිතිකත්වයේ තේරුම් ගන්න අවශ්‍ය නිසා. අතාරලා අපි මේ වෙලාවට ඒක පොඩ දාගත්තට විභාගෙ දිහා හදා ගන්න බැරිය. මෙතන හරි මැද තමයි tan 45 තියෙන්නේ. මේක නැවතත් කියන්න පුළුවන් එයාගේ අගේ එකයි නේ. දැන් මෙතන 1.89යි 90යි 2.88යි. sorry. ඔව් 2.88යි නේද? 88. 2.88යි මෙතන 87 වෙන්නේ. හැම වෙලාවෙම දෙපැත්තේ තියෙන අනුපූරක කෝණ නේද? මෙතන tan 90 දාලා නැහැ. tan 90 කියන්නේ ඉතා විශාලයි. ඒක අත දැක්වෙන්නේ නැහැ. ඒක අපි දාලා නැහැ. එතන 1.89. දැන් අර කොනේ ඉඳන් බලන්න 1.89 මේ 1.89 එකතු කරාම 90යි. ඊට පස්සේ 2.88යි එකතු කරාම 90යි. ඔක්කොම අනුපූරක තියෙන 3යි 87යි 90යි. ඒ රටාවට ඇවිල්ලා ආයේ මැද්දට මෙනකොට බලන්නකො 44යි 46යි. එතනත් කීයද එකතුව? 90යි නේ. ඔක්කොම 90යි. දැන් අපිට ලියන්න පුළුවන් නේද? tan 1 අපි එහෙම ලියමු. tan 2 එයත් එහෙම තියමු. tan 3 එහෙම තියමු. මේ සිත්වේගයෙන් කියන්නේ මේ නොනවත්වා මේ පද වැඩි වෙනවා. tan 44 එයත් එහෙම තියමු. ගුණ කිරීම 1 tan 46 අපි ලියනවා කොහොමද මේ අනුපූරක කෝණ ඇසුරින් tan 46 ලියනවා 90 ඍණ 44 ඊට පස්සේ tan 87 ලියනවා 90 ඍණ 3 ඊට පස්සේ tan 88 ලියනවා 90 ඍණ 2 tan 89 ලියනවා 90 ඍණ 1 තේරෙනවද? අර පැත්තත් 1 2 3 4 5 6 කියලා 44ට ආවා. මැද tan 45 1යි 46 47 48 ගියා 87 88 88. ඉතින් මෙතන එනවා tan 1යි tan 2යි tan 3යි tan 44යි 1යි tan 90 ඍණ 44 කියන්නේ cot 44යි 90 ඍණ 3 cot 3යි 90 ඍණ 2 cot 2යි cot 2යි 90 ඍණ 1 cot 1යි. දැන් අපිට පුළුවන් ලියන්න tan 1 ගුණ කිරීම tan 2 ගුණ tan 3 tan 44 1 දැන් අර cot කියන්නේ එකියට tan 44 ඔය විදිහට ගියාම මෙතන cot 3 කියන්නේ එකියට tan 3 cot 2 කියන්නේ එකියට tan 2 cot 1 කියන්නේ එකියට tan 1 දැන් මේ tan 1ට මේ tan 1 කැපිලා යනවා tan 2ට මේ tan 2 කැපිලා යනවා tan 3ට tan 3 කැපිලා යනවා. 4 තිබ්බා ඒව ඔක්කොම අනුරූපවම කැපි ගිහිල්ලා 44ට 44 කැපෙනවා. අවසානයේ ඔක්කොම 1 වෙලා අවසාන උත්තරේ 1යි කියලා. ඒ ඉස්සලා ගානේ සංකල්පණය මෙතන තියෙන්නේ නේ. ඉස්සලා ගානේ අපි දැක්කනේ. අර 5 බෙදීම 20 තිබ්බ ගානේ. ඒ වගේ මෙතන සම්බන්ධය තමයි. මේ සිත්පේලිය කියන්නේ පද එකිනෙකට සම්බන්ධයි. අපි ඒවා ලියන්න අවශ්‍ය නැහැ. ඒ ප්‍රශ්නාංක කීයද 20? 5 නේ.
හරි අවසාන එකත් හදන්න ටක් ගන්න. එතකොට මේ අභ්‍යාසය සම්පූර්ණ වෙලා ඔක්කොම වැඩ ටික ඉවර වෙනවා. ටක් ගන්න හදන්න අවසාන එකත්. අන්තිම ගානක් හදන්න ඕගොල්ලෝ.
හරිද උත්තරය ආවද අවසාන ගානේ? ආ උත්තරේ. ආ උත්තරේ. බලන්න try කරලා දෙන්න මේ කොහොම හරි මේක හදනවා කියලා try කරන්න. හදනකම් ඉන්නේ ඔයගොල්ලෝ මගේ දැන් මේ ක්‍රම අල්ලගෙන උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරන්න. හරි. එකයි කරන්නේ කැදෙන්නේ නේද? දැන් මේ ලියන්න ඕනේ. දැන් ඔස් අනුව උදාහරණයක් දෙකයි කියලා ප්‍රසන්න අමාරු ගණන් නෙවෙයි. අනුපාත 6ක් තියෙනවා. අනුපාත 6ම වෙන වෙනම සුළු කරගන්න තියෙනවා. ඔක මම කියලා දෙන්නේ නැතුයි නැත්නම් කාලය දෙන්න හදන්න. කො හදන්න ඕනේ. 90 ධන x දැන් ටක්කන සුළු කරගන්න ඕනේ. අනුපූරකයි පරිපූරකයි කියලා සුළු කරගන්න. නමෝ හදන්න. ආවද? ඉන්නේ ගානේ. අපි දැන් කතා කරන්නේ නැහැ නේද? කතා කරන්නේ ඒක. අපි හදන්න ඕක උත්සාහ කරන්න. දැන් මේක එකක් කියලා දෙද 90 ධන x කියද්දි ඒක දිහා කල්පනා කරන්න දෙයක් නැහැ නේ. 90 ධන x. මේක අනුපූරකයි කියලා අවුලට එන්න ඕනේ. දැන් මේක දැක්කාම අංක එකට එන්න ඕනේ අනුපූරකද ඔන්න ඕවා එන්න ඕනේ. පූරකද පරිපූරකද ඔන්න එන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනියට වෘත්ත ඛණ්ඩයේ ධන ඍණ වීම. වෘත්ත ඛණ්ඩයේ අර්ථ අනුපාතයේ වෙනස් වීම හෝ නොවීම. අනුපාතය වෙනස් වීම නොවීම ඔළුවට එන්න ඕන දේවල්. එදා මතකද සාධනය කරා cos වල ඍණ x සමානයි cos x කියලා. සාධනය කරා එදා මතකද? right. දැන් මෙතන cos 90 ධන x කියද්දි cos 90 ධන x. දැන් කල්පනා කරන්න 90 අනුපූරකයි. 90 වරක් 1. cos එක sin වෙනවා. වෘත්ත ඛණ්ඩයේ 90 ධන x කියන්නේ දෙකේ. දෙකේ cos ඍණයි. ඔය විදිහට සෙමු කරගෙන යන්න ගමකට එයින් උත්තරේ. cos වල
ඍණ x cos x එනවා නම් sec ඍණ x කියන එකත් අනිවාර්යෙන් sec x. මතක් කරගන්න. ඒ ගමන් අනිත් ඒවාත් බලා ගන්න. sin වල ඍණ එළියට යනවා, tan වල ඍණ එළියට යනවා. cos වල ඍණ නැතු වෙනවා. cos ගේ එකයට ආගේ sec හැදෙන්නේ නම් sec වල ඍණ නැතු වෙනවා. හරි. ඉතුරු ටික ආරම්භයේ එච්චරයි. හදපු අය කතා නොකර ඉන්න අනිත් අය පොත දෙන්න එපා. ඒකෙන් වෙන්නේ කවුරුත් සිව් වෙන්නේ නැහැ. කවුරුත් ඩෙවලොප් වෙන්නේ නැහැ. විනාඩි 5-10 කර හදන්න කමන්නේ. ඔයාලට කාලේ තියෙනවනේ. අවුරුදු දෙකක්ම තියෙනවනේ. හරියටම අවුරුදු දෙකක් තියෙනවා. අනියම හදාගන්න. අනියම දැක්කම ගණිතයේ ස්කිල් එක එන්නේ.
හදුවද උත්තර මොනවද දෙන්නේ? බලන්න උත්තර ආපු අය දුස්සන්. හරි. දැන් බලන්න උත්තරේ ගන්න. tan 180 කියන්නේ පරිපූර්ණක මතක් වෙන්න ඕනේ. ඍණ tan. දැන් පාඩමේ අවසාන කොටසනේ මේක. ඒ කියන්නේ කොණමිතියේ මේ කොටසේ අවසානයේ. sec 360 ඍණ x 360 ඍණ x sec x sin 180 ධන x ඍණ sin x කොට අනුව ඍණ x tan x. දැන් බලන්න මෙතන මේ ඍණයි ධන වෙනවා sin x sec x tan x. මේ ඍණ එළියට එනවා sec x sin x tan x. දැන් මේ කැපෙන්න උඩ ඉන්න මොකක්ද පදයක් නේ? ඉතින් ඍණ ලකුණක් තියනවා කියන උත්තරේ ඍණ එක. ඒ ලකුණක් තියනවා කියන උත්තරේ ඍණ එකයි නේ. හරි. ඔන්න දැන්
දැන් ඒකේ අනුකූලක පරිපූර්ණක කියන කෝණවල මූලික සිද්ධාන්ත ටික අවසන් වෙනවා. මේක හරියට තේරුණාද? ඉස්සෙල්ලා වගේ හදාගන්න බැරියට. හරි. දැන් අපි යම් අර මේ මාතෘකාවක් ක්‍රියාගන්න මේ වෘත්ත ඛණ්ඩ මායිම් වල වෘත්ත ඛණ්ඩ මායිම් වල ත්‍රිකෝණමිතික අනුපාතවල වෘත්ත ඛණ්ඩ මායිම් වල ත්‍රිකෝණමිතික අනුපාතවල අගයන් හඳුනා ගැනීම. වෘත්ත ඛණ්ඩ මායිම් වල ත්‍රිකෝණමිතික අනුපාතවල අගයන් හඳුනා ගැනීම. වෘත්ත ඛණ්ඩ මායිම් වල ත්‍රිකෝණමිතික අනුපාතයන්ගේ අගයන් හඳුනා ගැනීම. වෘත්ත ඛණ්ඩ මායිම් වල ත්‍රිකෝණමිතික අනුපාතයන්ගේ අගයන් හඳුනා ගැනීම. ඒ කියන්නේ ඉස්සලාම දැනගන්න ඕනේ මොකද්ද මේ කරන්න යන්නේ කියලා නේ. ඉස්සලා මාතෘකාව ලියා ගන්න. හරිද? ඉතින් බලන්න මෙතන දැන් මේ අංශක 90 අංශක 180 මෙන්න මේ මායිම් වලට එනවා කියන්නේ 270 360 ඊළඟ 450 මේ ඉර උඩට එන ඒවා ධනද ඍණද කියලා සහ ඒ වාගේ අගය. දැන් ප්‍රශ්නයක් ආවනේ cos 180 නේ cos 360 ඒ වගේ දැන් මෙතනට આવොත් ඔක්කොම ධනයි කියලා ගන්නවා. මෙතනට આવොත් sin ධනයි කියලා ගන්නවා. මෙතනට આવොත් tan මෙතන cos ධනයි කියලා ගන්නවා. නමුත් මේ විදිහ උඩට આવොත් මෙහෙටත් නැහැ මෙහෙටත් නැහැ. දැන් උදාහරණයක් විදිහට අපිට දැනගන්න ඕනේ sin 270 යාගේ උනේ මේ sin 270 කියද්දි මෙහෙම කියලා මේ ඉර උඩ නතර වෙන්නේ. ඉර උඩ. එතකොට තුන්වෙනි එකටත් නැහැ හතරවෙනි එකටත් නැහැ. අන්න එහෙනම් කොහොමද ඒව හොයන්නේ කියලා. ඒක තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි sin cos tan ප්‍රස්ථාර තුනක් අදිනවා. මේ ප්‍රස්ථාර හොඳට තේරුම් ගන්න ඒකෙන් අපිට මේක තේරුම් ගන්න පුළුවන්. sin cos tan වල ප්‍රස්ථාර තුනක් අපි අදිනවා. දැන් හරිද? ප්‍රස්ථාර තුනක් ඇද්දොත් අපිට මේක තේරුම් ගන්න පුළුවන්. හරි. ඉස්සලාම අපි අදිනවා y සමානයි sin x ගේ ප්‍රස්ථාරය. sin x ගේ ප්‍රස්ථාර හොඳට අහගන්න මේ ප්‍රස්ථාර අනිත් ප්‍රස්ථාර වලට වඩා වෙනස්. හරිද? එතකොට මේ ප්‍රස්ථාරයේදී අපි ඉස්සලාම x අක්ෂය ඇඳුවා. මේ ප්‍රස්ථාරය අපි ඉස්සලාම x අක්ෂය ඇඳුවා. x අක්ෂය ඇඳුවා. පිළිවෙලට ඇඳ ගන්නවා. x අක්ෂය ඇඳුවා. හරිද? මම මේ x අක්ෂයේ මැද බිඳුව ලකුණු කරනවා. හරිද? අපිට පුළුවන් මේක රේඩියන් වලින් හරි අංශක වලින් හරි ලකුණු කරන්න. අපි රේඩියන් වලින් ලකුණු කරමු. ඊට පස්සේ පයි බෙදීම 2 90න් 90 මම ලකුණු කරනවා. 5 ඊට පස්සේ අංශක 90 3යි 5 බෙදීම 2 ඊට පස්සේ 2යි 5 අංශක 90න් 90 ලකුණු කරනවා. ඕන අංශක වලින් ගත්තොත් බිඳුව 90 180 270 360 ඊට පස්සේ 5යි 5 බෙදීම 2 450 540 3යි 5 ඊට පස්සේ 7යි 5 බෙදීම 2 මේක අවසානයක් නැහැ. අවසානයක් නැහැ දිගටම යන්නේ. හරිද නේද? අනිත් පැත්තට ඍණ කෝණ මේ ඍණ 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 2 ඍණ 5 ඍණ 3යි 5 බෙදීම 2 ඍණ 2යි 5 ඇතිතරම් ඔයාලා ඇඳ ගන්න රටාව තේරුම් ගන්න චුට්ටක් වැඩිපුර ගමු. 5යි 5 බෙදීම 2 ඍණ 3යි 5 ඍණ 7යි 5 බෙදීම 2 ඍණ 4යි 5 අංශක හේලියන් ඕනම ආකාරයකට මේක ක්‍රමාංකණය කරගන්න. අපි මේ හරියට නවත්ත මෙතන දුරට හරින්න ඕනේ. එතකොට y අක්ෂය අදින්නේ මෙතන උදේ අපි මේ y අක්ෂය අදින්නේ මෙතන මේ
x අක්ෂයයි y අක්ෂයයි අඳිනවා. රේඩියන් බිඳුව y අක්ෂය. එතකොට මේ sin ප්‍රස්ථාරය y අක්ෂයේ ධන එකයි y අක්ෂයේ ඍණ එකයි අතර විතරයි ගමන් කරන්නේ. ඒ කියන්නේ ධන එකයි ඍණ එකයි හරහා මම කොහොම කැඩිලක් ලකුණු කරගන්නවා. ධන එකයි ඍණ එකයි හරහා අපි කැඩිලක් ලකුණු කරගන්නවා. මේ අඳින රේඛාව මොකද? y සමානයි එක රේඛාව. යටින් යන්දාම මොකද වෙන්නේ? y සමානයි ඍණ එක රේඛාව. y සමානයි ඍණ එක රේඛාව. y සමානයි ධන එකයි y සමානයි ඍණ එක රේඛාව. දැන් sin ප්‍රස්ථාරයේ කවදාවත් එකට උඩ යන්නේ නැහැ ඍණ එකට පහළ යන්නේ නැහැ. තේරුණාද? එතන මතක තියාගන්න y සමානයි sin x කිව්වොත් මොකද මේවා ඔළුවටම දාගන්න මේ x ට ඕන තාත්වික සංඛ්‍යාවක් ගන්න. ඒ කියන්නේ x ට ඕනම අගයක් x අක්ෂේ මම කියන්නේ මේක මෙහෙම අඳින්න පුළුවන් කියලා. x ට ඕන අගයක් ගන්න පුළුවන්. ඍණ ඕන ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඍණ අනන්තය දක්වා යනවා. අපි කියනවා x තාත්වික සංඛ්‍යාව. ඒ කියන්නේ x ධන අනන්තයේ සිට ඍණ අනන්තය දක්වා ඕන අගයක් ගන්න පුළුවන්. එතකොට ඒකනේ කෝණය වෙන්නේ. එයාගේ sin අගය, ඒ කියන්නේ y අගය හැම වෙලාවෙම ධන එකයි ඍණ එකයි අතර විතරයි යන්නේ. y ගේ අගය දැන් ඔයාලා මෙහෙම කෝණයක් ගත්තොත් අපි ඉලියමුකෝ sin 15600 කෝණයක් දාන 15635 කියලා ගන්නවා. එතකොට මේ කෝණේ කොච්චර වැඩි වුණත් sin ගේ අගය මෙතෙන්ට එන අගය ඍණ එකයි ධන එකයි අතර අගයක් වෙනවා. තේරෙනවද? sin ප්‍රස්ථාරය ඍණ එකවත් ධන එකවත් උඩට වඩා ඍණ එකට වඩා පහළක් ධන එකට වඩා ඉහළට යන්නේ. එතකොට මෙයාගේ හැඩය බැලුවොත් මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. හරිද? sin හැඩය කියන්නේ තරංගයක් ආකාර කියලා කියන්නේ. මේව යන්නේ නේ. හොඳට අහගන්න මේ හැඩේ එන විදිය බලන්න. මේ පැන්සලෙන් ඇඳ ගන්න අඩි රූලෙන් අඳින්න බෑ මේ වක්‍ර හැඩේ. වෙන කෝණවල සාධ්‍ය නැහැ. එක ගණන් ගන්න බෑ. ඔන්නෝ තමයි මේ කියන්නේ ගණන් දෙක. තරංගයක් ආකාර sin ප්‍රස්ථාරය. එතන තරංග පාඩමේ ඉදුගන්නන්නේ sin ආකාර හැඩයක් තියෙනවා. sin පාඩමේ තරංග ආකාර කියලා. ඒක ඕනේ නායාව කියන ප්‍රස්ථාරය. මේකේ සමහර තැන්වලදී එක වෙනවා. මුදුන එක වෙනවා. සමහර තැන්වලදී ඍණ එක වෙනවා. අන්න ඒවා අපි හඳුනා ගන්න ඕනේ. කොතනදීද මෙයා එක වෙලා තියෙන්නේ? කොතනදීද මෙයා ඍණ එක වෙලා තියෙන්නේ? ඒ රටාවල් බිඳුව වෙන තැන් තියෙනවා. මේ y ගියාගේ බිඳුව වෙන තැන් තියෙනවා. විශේෂිත ලක්ෂණ. මේ පැත්තේ තියෙනවා. හරි. අපි ඉස්සර ප්‍රස්ථාරයේ ඇඳගමු. ඇඳගෙන ඒවා සාකච්ඡා කරමු. right. y සමානයි sin x ප්‍රස්ථාරය මේ විදිහට ඇඳගමු. y සමානයි sin x ගේ ප්‍රස්ථාරය ඇඳගන්න. පැහැදිලිව ඇඳගන්න. කාලේ ගියාට ප්‍රශ්නයක් නැහැ. තාම මම ටිකක් ස්ලෝ එකේ ඉවරනන්න ඕගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඕන නිසා. ටික මොනවද කියලා බලමු. මේ sin ප්‍රස්ථාරය අඳින විදිහ ඉගෙන ගත්තා අඩි රූලෙන් අඳින්න එපා. වක්‍ර බව නිරූපණය වෙන්න අඳින්න. මේ එකක් එකට පොඩි වෙනසක් වෙයි. ඒක ගණන් ගන්න එපා. right. අපි ලියාගමු මෙයාලගේ තියෙන විශේෂ ලක්ෂණ. ඔන්න පළවෙනි එක තමයි sin ප්‍රස්ථාරය. ඒ කියන්නේ sin වල phi ගේ නිකිල ගුණාකාර. බලන්න උදේ phi ගේ නිකිල ගුණාකාර කියන්නේ මොනවද? මේ ඍණ 3යි phi, ඍණ 2යි phi, ඍණ phi, බිඳුව phi, 2යි phi. මෙන්න මේ වගේ නිකිල ගුණාකාර වල හරිද? phi වල නිකිල ගුණාකාර වල මෙහෙම ලියමු. හරි? phi වල නිකිල ගුණාකාර වල sin අගය මොකද වෙන්නේ? phi වල නිකිල ගුණාකාර වල sin අගය ශූන්‍ය වේ. බලන්න පේනවාද මෙතන බිඳුවේ sin අගය බිඳුවයි නේ. 180 ඒ කියන්නේ phi. රේඩියන් phi වල sin අගය බිඳුවයි. මෙතන තියෙනවා 2යි phi. sin අගය බිඳුවයි. 3යි phi. මෙතන තියෙනවා sin අගය බිඳුවයි. ඍණ phi. sin අගය කියන බිඳුවයි.
ඍණ 2යි sin අගේ බිඳුවයි. එහෙනම් අපිට බලන්න දෙයක් නෑ sin වල ඕනෑම නිකිල ගුණාකාරයක phi වල ඕනෑම නිකිල ගුණාකාරයක් sin අගේ බිඳුව. මම කිව්ව sin 10යි phi කියලා අපිට හිතන්න දෙයක් නෑ උත්තරේ කියලා. බිඳුව. මේ රටාවෙන් ඉදිරි කොහොමද වෙන්නේ කියලා තේරුම් ගන්න. පළවෙනි කාරණා තේරුණාද? sin වල ඍණ 60යි phi කිව්වොත් උත්තරේ බලන්න දෙයක් නෑ. ඍණ 60 කියන්නේ phi ගේ නිකිලයක්. උත්තරේ බිඳුව. ඔන්න පළවෙනි කාරණේ. තේරෙනවද ඔයගොල්ලන්ට? පළවෙනි කාරණේ. ඊළඟට ඒක ලියාගමු පළවෙනි කාරණේ. මේ ප්‍රස්තාරයේ ඇසුරෙන් මෙන්න මේ ටික ලියා ගන්න ඕනේ පැත්තක x ට ඕනම තාත්වික සංඛ්‍යාවක් දාන්න පුළුවන්. ඒ අනුව y ට එන්නේ ධන 1යි ඍණ 1යි අතර අගේ. ප්‍රස්තාරයේ උඩ යන්නේ නැහැ. යට යන්නේ නැහැ. මේ සංඛ්‍යා දෙක අතර විචලනය වෙනවා. ඒ අනුව පළවෙනි කාරණේ තමයි phi වල නිකිල ගුණාකාර වල sin අගයන් ශුන්‍ය වේ. ශුන්‍ය වේ. තේරුම් අරන් ලියන්න එක සැරේ ලියන්න ඕනේ. දෙවෙනි කාරණේ හඳුන තේරුම් ගන්න. දෙවෙනි කාරණේ මේකයි. මේ බලන්න උදේ. දෙවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මේකයි. phi බෙදීම දෙකේ ඔත්තේ ගුණාකාර. phi බෙදීම දෙකේ ඔත්තේ ගුණාකාර. මොනවද phi බෙදීම දෙකේ ඔත්තේ ගුණාකාර කියන්නේ? phi බෙදීම දෙක වරක් 1 3යි phi බෙදීම 2 5යි phi බෙදීම 2 එහෙම නැත්නම් ඍණ phi බෙදීම 2 ඍණ 3යි phi බෙදීම 2 මේ වගේ phi බෙදීම දෙකේ උත්තේ ගුණාකාරවල හොඳට බලන්න මේ ලක්ෂවල sin අගය මොකද වෙන්නේ sin අගය එක්ක ධන 1යි නැත්නම් ඍණ 1යි phi බෙදීම දෙකේ උත්තේ ගුණාකාරය අපි sin අගය 1යි 3යි phi බෙදීම 2 1යි 5යි phi බෙදීම 2 1යි 7යි phi බෙදීම 2 1යි ඍණ phi බෙදීම 2 ඍණ 1යි ඍණ 3යි phi බෙදීම 2 ධන 1යි 5යි phi බෙදීම 2 ඍණ 1යි. එතකොට අපිට දකින්න තියෙනවා sin අගය ධන 1 හෝ ඍණ 1. ඒක තේරුණාද හොඳට? එතකොට ධන 1ද ඍණ 1ද කියලා බලා ගන්න ක්‍රමයක් අපි දැන් දන්නවනේ. මොකක්ද ඒක බලා ගන්න ක්‍රමය? හරිද? ධන 1 වන්නේ මොන අවස්ථාවේද? ඍණ 1 වෙන්නේ මොන අවස්ථාවේද? අපි ඒක මෙහෙම තේරුම් ගමු. හරිද? ධන කෝණ සැලකූ විට ධන කෝණ සඳහා මොනවද ධන කෝණ කියන්නේ? මේ පැත්තේ තියෙන කෝණ සඳහා phi බෙදීම දෙකේ ඔත්තේ අගය phi බෙදීම දෙකේ ඔත්තේ අගය හොඳට හිතන්න. phi බෙදීම දෙකේ ඔත්තේ අගය. ඒ කියන්නේ 1 3 5 ධන කෝණ සඳහා මම ක්‍රමයේ කියලා දෙන්න ඍණ 1 අපිට හදා ගන්න පුළුවන්. ඔත්තේ අගය අපි 4ෙන් බෙදලා උදේ. එදත් අපි මොකක් හරි වැඩකට ලොක් කරා 4 බිඳුව ඉතුරු එකයි. ඊට පස්සේ 4ෙන් බෙදුවා බිඳුවයි ඉතුරු 3යි. ආයෙනවනේ 5 4ෙන් බෙදුවා ඉතුරු 1යි. ආයෙනවනේ 7 4ෙන් බෙදුවා ඉතුරු 3යි. එතකොට මොකද වෙන්නේ උදේ? 4ෙන් බෙදපුවාම එක්ක 1 නැත්නම් 3. 1 නැත්නම් 3 ඉතුරු වෙනවා. තේරුණාද? 1 හෝ 3 ඉතුරු වෙන්නේ. එතකොට බලන්නකො 1 ඉතුරු වෙන අවස්ථාවේ 1යි phi බෙදීම 2. 1යි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ 5යි phi බෙදීම 2 නේ. මොකද වෙන්නේ?
එකයි ඉතුරු වෙන්නේ. ආයෙ මේක මෙහෙම ගියාම 9යි 5 බෙදීම 2. 9 කියන සංඛ්‍යාව 4ෙන් බෙදපුවම එකයි ඉතුරු වෙන්නේ. එහෙනම් මේ ඔත්තේ සංඛ්‍යාව ධන කෝණ සඳහා පමණයි මේ නීතිය. ඔත්තේ සංඛ්‍යාව 4ෙන් බෙදලා එකක් ඉතුරු වෙනවා නම් එම ඔත්තේ අගය 4ෙන් බෙදූ විට එකක් ඉතිරි වේ නම් sin අගය ධන 1යි 3ක් ඉතුරු වෙන තැන තියෙනවනේ. 3ක් ඉතුරු වන විට 3ක් ඉතුරු නම් sin අගය ඍණ 1ක් වේ. හැබැයි මේ නීතිය තියෙන්නේ ධන කෝණ සඳහා. 4ෙන් බෙදලා එකක් ඉතුරු වෙනවා නම් sin අගය 1යි 3ක් ඉතුරු වෙනවා නම් ඍණ 1යි. ඉතින් ඍණ කෝණ සඳහා අලුත් නීතියක් ඕනේ නැහැ. ඇයි? ඒත් ඍණ කෝණ වලට මම මේක ධන කෝණ වලට විතරයි දුන්නේ නීතිය. ඇයි ඍණ කෝණ වලට අවශ්‍ය නැත්තේ? දැන් අපිට ඍණ කෝණයක බලා ගන්න පුළුවන් දේ මෙහෙම. දැන් අපිට ඕනේ ඍණ 11යි 5 බෙදීම 2 අගය හොයාගන්න. දැන් අපි මේ කතා කරන්නේ 5 බෙදීම 2 ඔත්තේ ගුණාකාර සඳහා බව මතක තියාගන්න. 5 බෙදීම 2 ඔත්තේ ගුණාකාර ඔළුවටම දාගන්න. එතකොට 1 3 5 7 ධන ඍණ ඕනම එකක් අයි. මම රූල් එකක් කියලා දෙනවා නීතියක් කියලා දෙනවා ධන කෝණ සඳහා. මොකද්ද? 5 බෙදීම 2 ධන ඔත්තේ සංඛ්‍යාව 4ෙන් බෙදලා එකක් ඉතුරුනොත් sin අගය 1යි 3ක් ඉතුරුනොත් ඍණ 1යි. මම නීතියක් කියලා දෙන්නේ ඍණ කෝණ සඳහා. ඇයි? අපි දන්නවා sin වල ඍණ කෝණයක් ආවොත් එයා එළියට ගන්න පුළුවන්. නේ? එළියට ගන්න පුළුවන් කියලා අපි දන්නවා. එළියට ගත්තට පස්සේ මේ ඍණ එක එළිය තියෙනවානේ. දැන් 11 කියන සංඛ්‍යාව 4ෙන් බෙදපුවම කීයක් ඉතුරුනද? 3ක් ඉතුරු වෙනවා. එහෙනම් sin අගය කීයද? ඍණ 1යි. එතකොට එළියේ තියෙන ඍණත් එක්ක වැඩි වුණාම දැන් අවසාන උත්තරේ කීයද? අවසාන උත්තරේ ධන 1යි. එහෙනම් sin ඍණ 11යි 5 බෙදීම 2 යගේ ධන 1යි. පැහැදිලිද? එහෙනම් ඍණ කෝණ සඳහා අලුත් නීතියක් ඕනේ නැහැ. ධන කෝණ සඳහා නීතිය තිබ්බහම ප්‍රමාණව ඍණ කෝණයක් ආව. ඍණ එළියට අරන් ධන කෝණයගේ හොයාගෙන ඍණය වැඩි කළා. පැහැදිලිද? එහෙනම් මේක තමයි sin ප්‍රස්ථාරයේ අතිවිශේෂ ලක්ෂණ. 5 වල නිකිල ගුණාකාරය. ඒ කියන්නේ x අක්ෂයේ කපන හැමතැනම sin අගය බිඳුවයි. ඔත්තේ ගුණාකාර වෙද්දී ඔත්තේ සංඛ්‍යාව 4ෙන් බෙදා 3ක් ඉතුරු වුණොත් ඍණ 1යි එකක් ඉතුරු වුණොත් ධන 1යි. ඍණ කෝණවලදී කෝණය ධන කරගෙන මේ තීන්දුව මත අගයන් වලට යනවා. දැන් මම ඔයගොල්ලන්ගෙන් අහනවා නිකම් ප්‍රශ්නයක්. හරිද? හරි ලේසි ප්‍රශ්නයක්. මම අහනවා sin 121යි 5 බෙදීම 2 අගය කීයද? දැන් එකපාරම කියන්න පුළුවන් sin 121යි 5 බෙදීම 2 අගය කීයද? 1යි. ඇයි හේතුව 121 4ෙන් බෙදුවා 120 හරියටම බෙදෙනවා. එහෙනම් 120 එකක් ඉතුරු වෙනවා උත්තරේ 1යි. මම අහනවා ඔයාලගෙන් sin ඍණ 21යි 5 කියලා උත්තරේ. sin ඍණ 21යි 5 උත්තරේ කීයද? sin ඍණ 21යි 5 උත්තරේ කීයද? කියලා. පටල ගන්න එපා. මොකක්ද උත්තරේ? ඍණ 1යි ධන 1යිද බිඳුවයි. බිඳුවයි නෑ. 5 නිකිල ගුණාකාර බලන්න දෙයක් නෑ බිඳුවයි. හැම වෙලාවෙම ඔස්සේ සංඛ්‍යාවක් ආව ගමන් 4ෙන් බෙදන්න යන්න එපා. මේකත් බලන්න උදේ. 5 බෙදීම 2 ඔස්සේ ගානක් ආවොත් තමයි ඔය බෙදෙන තීන එක තියෙන්නේ. 5 ඔස්සේ හෝ නිකිල හෝ මොන ආවත් උත්තරේ බිඳුවයි. නීති දෙක ඉගෙන ගන්න. නීති දෙක ලියා ගන්න. හරි. හරියට පැහැදිලි කරලා ලියා ගන්න. අර පැත්තේ ලියපුවා මේ යටි ලියා ගන්න. උදාහරණ විදියට. අපි විනාඩි 10ක බ්‍රේක් එකක් අරගෙන පොස්ට් ප්‍රස්ථාරයට යනවා. හරි නේද? 10 minutes කියවට 15 minutes 20 යනවා. ඉතර ගොඩ යට පානිත් දෙය තමයි. දැන් මම 8ටම එනවා. ඔයාලත් 8ටම මම හදිසියෙ හෝ පරක් වෙනවා නම් මැසේජ් එකක් දාන්න. පරක් වෙන්නේ නැහැ සාමාන්‍ය විනාඩි 5ක් පරක් වුණත් මැසේජ් දාන්නේ නම් 8 වෙද්දී මම මේක ලියා ගන්න. right එහෙනම් ඊළඟට y සමානයි cos x ප්‍රස්ථාරය. y සමානයි cos x ප්‍රස්ථාරය. ඊළඟට y සමානයි cos x ගේ ප්‍රස්ථාරය.
අර විදිහටම අද ගන්න x අක්ෂයයි y අක්ෂයයි ධන එකයි ඍණ එකයි ඒ සිද්ධි ටික ඔක්කොම අද ගන්න. ධන එකයි ඍණ එකයි අද ගන්න. එහාගන්න ඒ ප්‍රස්ථාරයේ y අක්ෂයට සමමිතික වදින්න එන්න බලන්න අදින විදිය මෙහෙම එන්නේ මේ හැඩේ නම් අරකම තමයි හැඩේ ඒක තමයි y සමානයි cos x කියද්දී මේකේ x ට ඕන තාත්වික සංඛ්‍යාවක් දාන්න පුළුවන් y ධන එකයි ඍණ එකයි අතර මේ ඔක්කොම හදානකොට මේක මේ ගැන හිතලා වැඩේ කරන්නේ නැත්නම් ඔයාලට මේක කියලා දවසක් යද්දී උඩින් තේරුණාම තරම හදන්න බැරි වෙයි. cos x sin ප්‍රස්ථාර දෙකම එකම හැඩය. හැබැයි මෙයා y අක්ෂයට සමමිතිකව තමයි පිටලා තියෙන්නේ.
ලියාගන්න ඒකේ ලක්ෂණ මේකේ ලක්ෂණ ලියාගන්න කොස් අගයත් මතක තියාගන්න කවදාවත් එකට වඩා වැඩි වෙන්නේ නැහැ ඍණ එකට වඩා අඩු වෙන්නේ නැහැ තියාගන්න පළවෙනි කාරණය phi බෙදීම දෙකේ ඔත්තේ ගුණාකාරවල කොස් අගය ශූන්‍ය වේ. ඒක රූපේ දැක්කම තේරෙනවා. දැන් මම වරද්දන්න බැහැ. phi බෙදීම දෙකේ ඔත්තේ ගුණාකාරවල කොස් අගය බිඳුවයි. කොස් අණුව මේ හොඳට බලන්න මේ. මෙතන බිඳුවයි. මෙතන බිඳුවයි. මෙතන බිඳුවයි. අපනට ඔකේ යාළුවෝ දෙන්නේ නැති එක පැත්තකින් දාගන්න 7යි 5 බෙදීම දෙක ධන ඍණ ඔක්කොම බිඳුවයි නේ. මේකේ අනිත් වැදගත් කාරණේ තමයි phi ගේ හොඳට අහගන්න හොඳට බලන්න මම මේ කියන දේ ලියන්න කලබල වෙන්න එපා. phi ගේ ඉරට්ටේ ගුණාකාරය. ඉරට්ටේ ගුණාකාරය. මොනවාද phi ගේ ඉරට්ටේ ගුණාකාරය කියන්නේ බිඳුව 2යි phi 4යි phi 6යි phi ඒ වගේම ඍණ 2යි phi ඍණ 4යි phi කොන්න ඔය වගේ ඒවා. කොස් අගයේ ධන 1යි. කොස් අගයේ ධන 1යි. උතර අහගන්න. phi ගේ ඉරට්ටේ ගුණාකාරය බිඳුවේදී කොස් අගයේ ධන 1යි නේ. බිඳු ඉරට්ටේ සංඛ්‍යාව 2යි phi නේ. කොස් අගයේ ධන 1යි. ආයි මෙතනින් ගියාම අපිට හම් වෙනවා 4යි phi. 4 ඉරට්ටේ සංඛ්‍යාව කොස් අගයේ ධන 1යි. ඊට පස්සේ phi ගේ ඔත්තේ ගුණාකාරය. phi ගේ ඔත්තේ ගුණාකාරය. ඔත්තේ ගුණාකාරය. ඒ කියන්නේ මොනවද phi ගේ ඔත්තේ ගුණාකාරය? phi 3යි phi 5යි phi ඍණ phi ඍණ 3යි phi මේ සියල්ල කොස් අගය ඍණ 1යි. ඒකත් පේනවනේ. මේකේ වැදගත්ම දේ තමයි y සමානයි cos x ප්‍රස්ථාරය y සමානයි cos x ප්‍රස්ථාරය y අක්ෂයට සමමිතික වේ. මේ බලන්න සයින් වල වගේ නෙමෙයි. මේ y අක්ෂයේ වටා ප්‍රස්ථාරයේ සමමිතිකයි. මෙතනින් දෙපැත්තට සමානව පිටිලා යනවා. දැක්කද? ඒ නිසා තමයි අපි අර මේ සම්බන්ධය කියන්නේ මේ cos ඍණ θ cos θ ට සමානයි කියන්නේ ඒකයි. ඒ කියන්නේ මෙතන තියෙන cos අගය අපි හිතමු phi බෙදීම 3 කියලා. එතන cos අගයේ භාගයයි නම් මේ පැත්තේ ඍණ phi බෙදීම 3 අගය ඒකමයි. ඒ මෙතන ඉඳන් මේ සමාන දුරින් සෑම කෝණයකම අගය සමානයි. අන්න ඒක තමයි cos වල සමමිතිකත්වය නිසා තමයි මේ සම්බන්ධතාවය එහෙම වෙන්නේ. cos ඍණ අණුව බලන්නකො කීයද? බිඳුවයිනේ. cos අණුවත් බිඳුවයි. මේ බලන්න මේක හරි නේද කතාව? ඊළඟට cos ඍණ phi කියලා බලන්නකො. ඍණ 1යි. cos phi වලගේ ඍණ 1යි. cos ඍණ 2යි phi කීයද බලන්නකො. ධන 1යි. cos ධන 2යි phi කියන්නේ ධන 1යි. ඒ සමමිතිකත්වය.
sin වලට මාරු sin පැත්තාරේ මාරු දැන් තේනද ඔයගොල්ලන්ට මෙතන සමමිතියෙන් ගන්න පුළුවන් වැඩි හරි කරන cos ප්‍රස්ථාරයේ විශේෂ ලක්ෂණ එතකොට cos වල බිඳුව වෙන්නේ sin වල බිඳුව උනේ π ගේ නිකිල ගුණාකාරය හරිද මේකේ බිඳුව වෙන්නේ π බෙදීම දෙකේ ඔත්තේ ගුණාකාරය එතකොට π ගේ නිකිල ගුණාකාර කොටස් දෙකකට හදන්න පුළුවන් ඉරට්ටේ නිකිල ධන එකයි ඔත්තේ නිකිල cos වලගේ ඍණ එකයි right ඔන්නේ කරුණු තුන cos ප්‍රස්ථාරය හා සම්බන්ධව අපි ඉගෙන ගන්න ඕනේ පැහැදිලිද right සතහන අනුපාඩු සම්පූර්ණ කරගන්න right ඊළඟට අපි යනවා tan ප්‍රස්ථාරයට ඊළඟට y සමානයි tan x ගේ ප්‍රස්ථාරය y සමානයි tan x ගේ ප්‍රස්ථාරය y සමානයි tan x ගේ ප්‍රස්ථාරය
ඒ ප්‍රස්ථාරයේ අනිත් දෙකටම වඩා වෙනස්. මේක සම්පතික ප්‍රස්ථාරයක් නෙවෙයි. මෙන්න මෙහෙමයි tan x ගේ ප්‍රස්ථාරය හොඳට අහගන්න දෙන විදිය. මෙතනදී මම බිඳුව ලකුණු කරනවා මෙතන. ඊට පස්සේ 5 බෙදීම 2 මෙතන ලකුණු කරන්නම්. 5 මෙතන ලකුණු කරන්නම්. ඔය විදියට 90න් 90 ලකුණු කරනවා. හොඳට අහගන්න. මොකද කියන්න එපා. හොඳට අහගන්න මම මේ එන හැඩේ එන විදිහ කියලා දෙන්න. මේ පැත්ත ඍණ 5 බෙදීම 2 ඍණ 5 3යි 5 බෙදීම 2 ඍණ 2යි 5 ඍණ 5යි 5 බෙදීම 2 මෙන්න මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ වගේ තියෙන උද්දේශ තැන් අංක 90 ඒ තැන් වල අපි කැඩීරි අඳ ගන්නවා මේ විදියට මෙන්න මේ කැඩීරි වලට අපි කියනවා ස්පර්ශෝන්මුඛ රේඛා කියලා. ඒ වචනේ මම ලියන්නම්. ඒ බලන්න මේ සිරස් රේඛා. ඔක්කොම යන්නේ 90 ඔත්තේ ගුණාකාර හරහා. 5යි 5 බෙදීම 2. මේවට කියනවා සිරස් ස්පර්ශෝන්මුඛ රේඛා කියලා. මේ පැත්තත් එහෙමයි. ඔක්කොම 5 බෙදීම 2 ඔත්තේ ගුණාකාර වලදී තමයි මේ කැඩීරි ගමන් කරන්නේ. මේක ඉවරයක් නෑ 5 බෙදීම 2 සෑම ඔත්තේ ගුණාකාරයක් කරාම මේක ගමන් කරනවා. එතන y අක්ෂය මෙතනනේ තියෙන්නේ. y අක්ෂය මෙතන තියෙන්නේ. ඔහොම තමයි මේ ප්‍රස්ථාරයේ මූලික අක්ෂර ටික ඉන්නේ. දැන් මෙයාගේ හැඩය ඉන්නේ මෙහෙමයි. හොඳට අහගන්න මෙයාගේ හැඩය වෙන්නේ මේ 5 බෙදීම අංශක බිඳුව 5 ගේ නිකිල ගුණාකාරය තියෙන බිඳුව 5 2යි 5 ආයෙත් 3යි 5 මේ පැත්තේ ඍණ 5 ඍණ 2යි 5 මේ හැමතැනකදීම ඩෑන්නගේ බිඳුවයි. ඒකට එයාගේ දල හැඩය ගත්තොත් මෙහෙම හැඩයක් තියෙන්නේ. මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා. අප පැහැදිලි කරන්න අදිනවා. එහෙම ඇවිල්ලා මෙහෙම යනවා. ඒ ඩෑන් ප්‍රස්ථාරයේ සාන්දතික නම් කොටස් කැඩෙනවා. ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර කියලා පාඩමක් තියෙනවා ඒක ඉස්සරහට කරනවා. ඒ පාඩම නෙමෙයි මේ දල අදහසක් ගන්න මේ ප්‍රස්ථාර තුන මම අද යන්නේ. මේ දෙවි ඔය විදියට මෙන්න ගිහිල්ලා ඉතින් මෙහෙම වෙනවා. මතක තියාගන්න ත්‍රිකෝණමිතිය දෙවෙනි කොටසේ තියෙනවා ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර කියලා පාඩමක්. ඒක නෙමෙයි මේ කරන්නේ. හරිද? මේ කරන්නේ ප්‍රස්ථාර වල හැඩේ. ඒතකොට මෙන්න මෙවට අපි කියනවා සිරස් රේඛා සිරස් ස්පර්ශෝන්මුඛ. තනි වචනයක් සිරස් ස්පර්ශෝන්මුඛ. ඒ ස්පර්ශෝන්මුඛය කියන්නේ මේ ප්‍රස්ථාරයේ කවදාවත් මෙයත් එක්ක ඡේදනය වෙන්නේ නැහැ. මේකට ලං වෙනවා විතරයි. එහෙනම් දැන් මෙහෙම යන වක්‍රය මේ රේඛාවට හැම ලක්ෂයකදීම ලං වෙනවා. නමුත් ඡේදනයක් වෙන්නේ නැහැ. මෙහෙම ලං වෙනවා විතරයි. ඡේදනයක් වෙන්නේ නැහැ. මේක මොකද අපි ඍණ අනන්තයේ පල්ලෙහාටම ගිහින් බැලුවොත් මේ දෙන්න ඡේදනය වෙන්නේ නැහැ. ප්‍රස්ථාරයයි අර කැඩි රේඛාවයි ඡේදනය වෙන්නේ නැහැ. තේරුණාද ඔයාලට? ඒකයි ස්පර්ශෝන්මුඛ කියන්නේ. ස්පර්ශෝන්මුඛය පුළුවන් තරම් ලං වෙනවා. ලං වුණාට ඡේදනය වෙන්නේ නැහැ. දැන් මේක යන විදියට මේ විකන්න මෙහෙම ගිහිල්ලා මේක මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්නේ නැහැ කවදාවත්. තේරෙනවද? හැම පොයින්ට් එකකින්ම මේක වෙන්නේ ලං වෙන එක වෙන්නේ. ලං වෙනවා පුඩු ලං වෙනවා මේ. කවදාවත් ඡේදනය වෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ රේඛාවලට ස්පර්ශෝන්මුඛ රේඛා කියලා කියන්නේ. ලං වෙන එක විතරයි. එතකොට මේක බලන්නකො මේ මෙතනින් පටන් අරන් මේ පරතරේ කොච්චරද හැම වෙලාවෙම. අංශක 90 කැලි දෙකක්. අපි කියනවා 5 ප්‍රමාණය. 5 ප්‍රමාණය ඇතුලේ ප්‍රස්ථාරයේ කොටසක් කරනවා. ඊළඟට ආයෙ වෙන එකක්. මේ ඔයගොල්ලන්ට තේරෙන ප්‍රස්ථාරයේ නෙගිය. හැඩේ ගන්න ඕනේ. ඉච්චරයි අපිට වැදගත් වෙන්නේ. එතකොට මේකෙදි වැදගත් කාරණා ටික අපි ලිව්වොත් මෙන්න මේවා තමයි වැදගත් කාරණා. හරිද? හොඳට අහගන්න වැදගත් කාරණා ටික. මොනවද පළවෙනි වැදගත් කාරණාව තමයි 5 ගේ නිකිල ගුණාකාරය.
පයිගේ නිකිල ගුණාකාර වල tan අගය මොකද වෙන්නේ? ශුන්‍ය වෙන්නේ. පයිගේ නිකිල ගුණාකාර වල tan අගය බිඳුවයි. tan අගය බිඳුවයි. ඊළඟට පයි බෙදීම දෙකේ ඔත්තේ ගුණාකාර වල මේ බලන්න ඔත්තේ ගුණාකාර දැන් අපි දැක්කා ගුණාකාර වල tan අගය නොපවතී. ඔයාලගේ වගුවේ මතකද tan 90 ඉස්සරහින් අර්ථ නොදැක්කේ කියලා අපි ලියාගත්තේ. ඒ විතරක් නෙමෙයි 90 ඔත්තේ ගුණාකාර එකකටවත් tan අගයක් පවතින්නේ නැහැ. එතකොට මතක තියාගන්න ඕනේ y සමානයි tan x කියලා අපි ලියන සමීකරණයේ ප්‍රස්ථාරය. මේ x ට ඕනෑම තාත්වික අගයක් ගන්න පුළුවන්. හැබැයි ගන්න බැරිව මම අඩු කරලා කොහොමද ලියන්නේ? n පයි බෙදීම 2. ඒ කියන්නේ n කියන්නේ ඔත්තේ. n ඔත්තේ සංඛ්‍යා. n පයි බෙදීම 2 වගේ එන ඒවා ගන්න බෑ. අනිත් ඕන අගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ n වලට 1 දැම්මොත් පයි බෙදීම 2, n වලට 3 දැම්මොත් 3යි පයි බෙදීම 2, ඍණ පයි බෙදීම 2. තේරෙනවද? මෙන්න මෙතන අපි අයින් කරන්නේ මොන වගේද? ඍණ 270 90 ඔත්තේ ගුණාකාර. ඍණ 90 ඊට පස්සේ ධන 90 ධන 270 ඊට පස්සේ 450 වලට තියෙනවා නේද 630 මේ වගේ 90 ඔත්තේ ගුණාකාර ඍණ සහ ධන හැර අනිත් ඕනම අගයක් ගන්න පුළුවන් x ට. එතකොට tan x අගයක් පවතිනවා. හැබැයි y ගේ මොකද වෙන්නේ? y ට උදේ උඩටම ගිහලා අනන්තයට යන්න පුළුවන්, පල්ලෙහාටම ගිහලා ඍණ අනන්තයට යන්නත් පුළුවන්. y ගේ අගේ ධන අනන්තය ඍණ අනන්තය. තේරෙනවද? අරක වගේ ධන එකයි ඍණ එකයි අතර විතරක් නෙවෙයි. මෙහෙන් ධන අනන්තයට යනවා, මේ ඍණ අනන්තයට යනවා. හැබැයි කඩින් කඩ තමයි ප්‍රස්ථාරයේ තියෙන්නේ. සමහර තැන්වලදී මෙන්න මේ අගයන් සඳහා tan අගය පවතී. තේරෙනවද? දැන් මම අහුවොත් උදාහරණයක්. මෙහෙම මම උදාහරණයක් අහුවොත් ඔයගොල්ලන්ගේ tan 990 අගය කීයද කියලා ඔයාලා තීරණය කරන්න ඕනේ. tan 990 කියන්නේ මොකද්ද? 11 වරක් 90 නේද? 11 වරක් 90. මේක 90 ඔත්තේ ගුණාකාරය. 90 ඔත්තේ ගුණාකාර tan අගය නොපවතී. දැන් තේරෙනවද? tan අගය නොපවතී. 90 ඔත්තේ ගුණාකාර වල tan අගය පවතින්නේ නැහැ. දැන් තේරුණාද? ඔන්න ওই විදිහට තමයි tan ප්‍රස්ථාරයේ සහ ඒ ලක්ෂණ. හරි. ලක්ෂණ ටිකයි ඔක්කොම ටික අදගන්න. අවබෝධ කරගන්න ලියාගත්තී හොඳට ඒ ගැන හිත ලියන්න. අරක ලියාගන්න සිරස් ස්පර්ශෝන්මුඛ. කතා කර කර ලියන්න එපා කියලා තමයි තව මාස 4ක් යද්දි බලන්න මේවා මෙලොවට යන්න මතක නෑ.
දැන් ළමයි ටිකක් කතා කරනවා වැඩි පන්ති. දැන් 2200 පන්ති මම එක දිස්සයකට එක ළමයා ගානේ දාලා තියෙන එක ළමයි ගොඩක් දැන් නිසා එහෙම කියන්න පුළුවන්. ඔයාලට මදි වෙන නිසා මම එකට දාලා තියෙනවා. කතා කරන්නේ නැතුව ලියන්න ඕනේ. ඒකෝට තමයි මේක මට මේ ගැන හිත ලියන්නේ. ආයි කවදාවත් ගෙදර ගිහිල්ලවත් බලන්න ඕනේ නැහැ එතකොට. කෙටි සටහන් ගහන්න අවශ්‍ය නැහැ. හොඳට මතක හිටියොත්. right මෙන්න මේ ටික ටක් දාලා උත්තර ලියාගෙන යන්න ඕනේ. වැඩ ඉවරයි. ඉක්මනට ලියන්නේ මං කියපු ක්‍රම වලින් හිතලා ලියන්න. විනාඩි 5ක් 10ක් දෙන්නම් ඔය ටික ඔක්කොම ලියන්න.